ඔබේ ජීවිතේ සතුට සෞභාග්‍ය වැඩි දියුණු කරගන්න, ඔබේ ඕරා එක බලවත් කරගන්න, ඔබට සුභවාදී ශක්තියින් ආකර්ෂණය කරගන්න සෑම දිනකම ඔබ විශ්වයට කෘතඥතාවය පළ කළ යුතුයි. එසේ ඔබ කිරීම තුළින් ඔබට අවශ්‍ය දේවල් ආකර්ෂණය වීමේ ඉහළ ප්‍රවණතාවයක් පවතිනවා. ඔබ තුළ ස්වයං විනයක් ඇති වෙනවා. අපි කොහොමද විශ්වයට ස්තුතිවන්ත වෙන්නේ? ඔයාට පුළුවන් ඔයා ළඟ දැනට තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න. ඔයා ළඟ දැනට නැති දේවල් වලට පවා ස්තුතිවන්ත වෙන්න පුළුවන්. ඔයා මෙසේ ස්තුතිවන්ත වීම තුළින් ඔයාගේ හිතේ ඊර්ෂ්‍යාව, තණ්හාව කියන දේවල් පහව යනවා. හරි, අපි දැන් ස්තුතිවන්ත වීමේ සොයන යෝජනාවට සවන් දෙමු. පහසු තැනක වාඩි වෙන්න, ගැඹුරු හුස්ම ගන්න. ධනාත්මක බව ආශ්වාස කර සෙමි හුස්ම පහත හෙලන්න. 1 2 3 4 5. දැන් ඔබේ මනස හා සිත එක තැනක තබා ගන්න. මේ මොහොතේ මා ජීවත් වීම පිළිබඳ මා විශ්වයට ස්තුතිවන්ත වෙමි. මේ මොහොතේ මා ගන්නා හුස්ම පොදට මා ස්තුතිවන්ත වෙමි. මගේ හදවතේ ගැහෙන පණ නලට මම ස්තුතිවන්ත වෙමි. මේ මොහොතේ මගේ හිසට වහලක් තිබීම පිළිබඳ මා ස්තුතිවන්ත වෙමි. මට නිරන්තරයෙන් ආහාර පාන ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙමි. මට ඉතා හොඳින් පෙනෙන net යුගලක් ලබා දුන්නට මා ස්තුතිවන්ත වෙමි. මගේ අත් හා පාද ශක්තිමත්ව පිහිටීම ගැන මම ස්තුතිවන්ත වෙමි. මාහට සුවදායක නින්දක් ලබා දුන් මගේ යහන් ගැබට මම ස්තුතිවන්ත වෙමි. මා මේ ඇඳන් සිටින ඇඳුම් ආයිත්තම් මට ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙමි. මට පානය කරන්න පිරිසිදු වතුර ලැබීම ගැන මම ස්තුතිවන්ත වෙමි. මගේ මේ ගතට දැනෙන සිසිල් සුළඟට මම කෘතඥතාවය පළ කරමි. මා අවට සිටින පිරිස මා අසලින්ම සිටීම ගැන මම සතුටු වෙමි. මම ස්තුතිවන්ත වෙමි. මා සතු ඇති බුද්ධිය හා ප්‍රඥාව මට ලැබුණු දායාද වේ. එයට මං බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. මම මේ සොයන යෝජනාව අසන ජංගම දුරකථනයට පවා මං ස්තුතිවන්ත වෙමි. මා සතුව පවතින මුදල් වලින් මා සෑහීමකට පත්වෙමි. මා සතුව ඇති මුදල් වලට මම ස්තුතිවන්ත වෙමි. මාහට මෙතෙක් තාක්කල් ආපු ප්‍රශ්න කම් කටළු වලට මං ස්තුතිවන්ත වෙමි. ඒ තුලින් මම ශක්තිමත් මිනිසෙක් වුණෙමි. මගේ ජීවිතේ ලැබුණු අත්දැකීම් වලට මම ස්තුතිවන්ත වෙමි. ඒ තුලින් මම පාඩම් රැසක් ඉගෙන ගත්තෙමි. මගේ ජීවිතේ හමුවුණු අවංක මිනිසුන්ට මම ස්තුතිවන්ත වෙමි. මා සතුව ඇති සියලු දේට මෙන්ම මාහට නැති දේට මම ස්තුතිවන්ත වෙමි. විශ්වය මා සමග සිටි. විශ්වය මට සවන් දේ. මේ සියලු දේ මට ලබා දුන් විශ්වයට මම මගේ කෘතඥතාවය පළ කරමි.